ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට ඔක්කොලාටම සුබ උදෑසනක් වේවා. ඉතින් මම ආවේ ඔයාලට වැදගත් පණිවිඩයක් දෙන්න. ඉස්සෙල්ලා මම ඔයාලගෙන් ආදරණීයව මතක් කරනවා මගේ Facebook channel එක like කරන්න, follow කරලා තියාගන්න. ඒ වගේම මම කියන්නේ ඊයේ YouTube channel එක මම පටන් ගත්තා. YouTube channel එකත් subscribe කරලා sub එකක් දෙන්න ඉතින් මට. වැඩි කතා ඕනේ නැහැ. අපි වීඩියෝ එකට යමුකෝ. ඉස්සෙල්ලා මම ඔයාලට දැන් කියන්නේ ඔයාලා දැන් ඇවිල්ලා ඔයාලගේ ගෙවල් වල තියෙන සහ කටවා දෝෂයන් මනන් තියෙනවා කියලා ඔයාලා හිතනවානේ. සාමාන්‍යයෙන් පිටරට මිනිස්සුන්ට නැති වුණාට ලංකාවේ මිනිස්සුන්ට 99%ටම ওই ප්‍රශ්නේ තියෙනවා. කවුරු හරි මොනවා හරි කරලා ඇති සහ කටවා ඇති යගේ අමාරුව අනම්මනම් තියෙනවා කියලා. ඉතින් ඔයාලා ඒකට ඇත්තටම ලොකු මුදලක් වියදම් කරලා සමහර තැන් වලින් දේවල් වලට ගිහිල්ලා හුණියක් කපනවා කියලා ඒව කරලා ඒ මොනවත් කිසිම දෙයක් කරලා හරියන්නේ නැහනේ. ඉතින් මම ඒකට 7-5ක්වත් වියදම් වෙන්නේ නැති වෙන්න පොඩි දෙයක් කියලා දෙන්නම් ඔයාලට. ඉස්සෙල්ලාම මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඉතින් අපි මේ මම කියන විදිහට මේ වැඩේ කරන්න. ඉස්සෙල්ලාම ඔයාලා ගන්න පිරිසුදු භාජනයක් මොකක් හරි මුට්ටියක් හරි කොහොම නැහැ. සාමාන්‍යයෙන් ඒක පාවිච්චි කරලා ගන්න නැති අලුත් පිරිසුදු එකක් වුණොත් වඩාත් හොඳයි. ඊට පස්සේ ඔයාලා සුදු පාට දිගලක් අරගෙන වතුර 7 පාරක් පෙරලා ඔයාලට කිසිම දෙයක් කටින්වත් කියන්න එහෙම මොනවත්ම නැහැ. ඔයාලගේ ෆෝන් එක තියෙනවනේ හැමෝටම ෆෝන් එකක් තියෙනවනේ. ඒ ෆෝන් එක අරගෙන හැමෝම YouTube එකට ගිහිල්ලා YouTube එකෙන් ඔයාලා සර්ච් කරන්න සර්ච් බාර් එකට ගිහිල්ලා ඔයාලා සර්ච් කරන්න ජලනන්දර පිටිත කියලා. ජලනන්දර පිටිත කියලා සර්ච් කරපුවාම පල්ලෙහාට යනකොට තියෙයි ඔයාලා ජලනන්දර පිටිත දැහැන් 7 කියලා. මන්තර දැහැන් 7 කියලා එකක්. පැය 5යි ගාණක් මම හිතනවා තියන්නේ ඒකේ. නෝමල් ජලනන්දර පිටිත නෙවෙයි ඒක අර පුස්කොළ පොත් වලින් ගත්ත ජලනන්දර පිටිත දැහැන් 7 කියලා තියෙන එකේ. ඒක අරගෙන ඒක 108 වාරයක් මැචරන එකක් තියෙනවා. දිගටම 108 වාරයක්ම යනවා ඒක ෆෝන් එකේ. ඉතින් ඒක අර ඔයාලා පෙරලා 7 පාරක් පෙරලා ගත්ත වතුරේ අර මුට්ටියට දාලා එතනින් ජලනන්දර පිරිත ඔන් කරලා ෆෝන් එකේ තියෙන තියලා ඔයාලා පාඩුවේ බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඉතින් 108 වාරයක් මැදුණාට පස්සේ ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ඒක මැදුණා ඉවරනාට පස්සේ සතියක් විතර පාවිච්චි කරන්න පුළුවන් ඒ වතුර එක. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒ වතුර එක මූණ හොදන්න පුළුවන්. ඒකෙන් මුක් බොණ්ඩ වතුර ගන්න පුළුවන්. ඊට පස්සේ ගේ වටේ රිහන්න ගේ ඇතුළේ රිහන්න. ඉතින් ප්‍රතිඵලයක් එයි. ඇත්තටම හොඳ ප්‍රතිඵලයක් එයි. ඒක බුදු ගුණෙන්නේ කරන්නේ. ඒක මම මේ දේවාලයක් කරන එහෙම කරන කෙනෙක් නෙවෙයි මම නිකන් ඒක කරලා බැලුවා. ඒක කරලා බැලුවාට පස්සේ ඇත්තටම හොඳ ප්‍රතිඵලයක් ඒකෙන් තියෙනවා. ඉතින් කිසිම හානියක් වෙන්නේ නැහැ කාටවත් ඒකෙන්. ගෙදර පිට ටිකක් දානවා කියන ඇත්තටම ලොකු දෙයක් ඒක. ඉතින් ඔයාලත් ඒ දේ කරලා බලන්න. ආයෙත් මම මතක් කරනවා මාව ෆලෝ කරන්න YouTube channel එක subscribe කරන්න. ඉතින් මම අද ගිහින් එන්නම්. ඔක්කොලාටම ජය වේවා.